ස්තුතියි කාංචන මාතාලනේ දැන් අප ඔබව රැකින යන්නේ අවසාන මහා තරගයට. එවාගේම ප්‍රේක්ෂකයන් මදක් අතරේ සීමාවෙන් එපිට සිට තරග නරඹන ලෙස කාරුණික මතක් කිරීමක් නායවර ඉක්මන් ලකුණ සම්පූර්ණ කරගන්නවා සාර්ථකයි කඩලු අතර දිව්‍යාමීන් දැන් ඊයේ දිනේ මේ අවසන් මහා තරගයට පැමිණේ ලෝයිකල් කණ්ඩායම තරග කරන්නේ මේ වෙන විට දාබර කඩාලොලි හිතමතොනේ නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට මේ තීරණාත්මක අවසන් මහා තරගය මිතුන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ මේ තරගයේ ජය ගන්නා කණ්ඩායම මේ තරග මාලාවේ ශූරයන් 2026 ලාවත යුනයිටඩ් අභියෝගත කුසලාන සමාන ටයිටන්ස් අභියෝගත කුසලාන ක්‍රිකට් තරග මාලාවේ ශූරයන් ලෙසින් අභිෂේක ලබන්නට නියමිතයි දාබර කඩාලොනේ තවතනේ බරාද පාන්දුවක් ඉතාමත් හොඳ පාන්දුවක් පිටින්නට පිටතින් පන්දු යොමු කරනවා අතිශයින්ම උණුසුම් තරගයක් මන්ද බලමු බස්නාහිර පළාත සහ වයඹ පළාත මේ අවසන් මහා තරගයේ තරග කරන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ අතර අවසාන මහා තරගය අප රැඳී සිටින්නේ දාබර කඩාලොනේ හිතවතුනි දැන් නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට මේ වදකුණතේ වාමතෙන් පිට ආශුරුවන ආශාන්ත ලැපා දැන් සූදානම් පන්දු පිළිගන්නට භයානකම මේ වාමත් පිටිකරුවා බාලමු සාර්ථක ප්‍රතිඵල ගෙනවේ දෙන්නට ඉඩ කඩ ලැබෙවි දෑවර ප්ලේක් පාරෙල්ල කරනවා පන්දුව ටීම් මිටි කට්ටියලේ පාදයේ තුලට යොමු කළද පන්දු වලට ප්ලික් පාරවල් එල්ල කරන්නට හැකියාව තිබෙනවා දාබර කඩාලොනේ හිතවතුනි එම ලකුණු 6 සමගින් දැන් ලකුණු 7ක් ලබාගෙන සිටිනවා පන්දුවට මෝන දෙන කණ්ඩායම ලෙස පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම පළමු පන්දු වාරයේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ මිතුන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ ලෝයිකල්ස් කණ්ඩායම වෙනුවෙන් දෙවියනවා තමන්ගේ සීමාවේ සිට දාන විනිශ්චයකාරතුමන් පාසු කරමේ ආශාන්ත ලපා එවර පාරෙල්ල කරනවා එවර ඕඩුගුවනේ පන්දුව එය සුරකීව රැක ගන්නවා දහබර කඩාලොනේ හිතවතුනි දීපින්ඩික දෙසේ විකට් අභිද වැටෙන විට පුත්තලම් ප්‍රේක්ෂකයන් ආධාරකරුවන් ඔවුන්ගේ අත්පොල සන්නාද ලබා දෙවි ඔවුන් දිරිගන්වන ආකාරයක් දක්ව ලැබෙනවා දහබර කඩාලොනේ හිතවතුනි එම ප්‍රථම විකට් අභිද වැටෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් තිබෙදී ප්‍රථම විකට්ටුවයි එලෙස බිඳ වැටෙන ආකාරයක් දක්ව ලැබෙන්නේ පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමෙන් නායක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා පිටට සම්බන්ධ වෙනවා තිසරු ටේෂාන් දැන් දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ නිමන්ත දාබර කඩාලොනේ හිතවතුනි නිමන්ත ජාතික ඇඳුම් පතේ නාමය වුවත් උදිලකඩ වැඩි වාර ගණක් ආමන්ත්‍රණය වන්නේ උටම ආවේනික අනුවර්ත නාමයක් දාබර කඩාලොනේ හිතවතුනි ඒ උංගායන අනුවර්ත නාමයෙන් ප්‍රචලිත ක්‍රීඩකයා දැන් සූදානම් වන්නේ පන්දු යැවීම සඳහා තීරණාත්මක දෙවන පන්දු වාරය අතිශයින්ම උණුසුම් ස්වරූපයක් ගෙන වෙද්දී තිබෙනවා මේ අවසාන මහා තරගයේ දාබර කඩාලොනේ හිතවතුනි අරින්ද්‍රජේ ක්‍රීඩා පිටිය තුල දැන් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි මේ වන විට පළමු තීරණාත්මක අවසන් මහා තරගය මේ ක්‍රීඩා මණ්ඩපයේ අද උදෑසන වරුවේ පදුට්ටුවා දැන්ත රත පෙළ 15කින් රැගෙන හා කුසලාන දැන් ප්‍රදර්ශනයේ පිණිස තබා තිබෙනවා මේ රමණීය ශූරතාවයට මොවුන් තරග කරන්නේ පළමු මේ කුසලානයේ බස්නාහිරට රැගෙන ආවිද තමන්ගේ නිජ බිම තුල තමන්ගේ දිස්ත්‍රික්කය තුල රඳවා ගන්නට බ්ලෝයිකල් කණ්ඩායමට ඉඩ කඩ ලැබෙවිද තිසර ටේෂාන් ඉදිරියේ සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරනවා ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැත දැන් අවසන් මහා තරගය අප රැඳී සිටිනේ ඔබ මේ නරඹන්නේ ශ්‍රවණය කරන්නේ අවසන් මහා තරගය මේ වාණිජීකරණයට ලකුණු වාණිජයේ වෙනස වාණිජයේ වටිනාකම ශ්‍රී ලංකාවේ වළංගු මුදලේ 1,50,000ක වාණිජයේ වෙනස ස්ටම්පෙට පිටතින් පන්දුව සාර්ථකයි තිසර ටේෂාන්ටත් අදහාගත නොහැකි දාබර කඩාලොනේ හිතවතුනි
මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි. මේ වසර අප විස්තර විචාරය ආරම්භ කළේ ජනවාරි මාස 2 වෙනිදා දාබර ක්‍රාලොඩි හිතවතුනි මාතලේ අලු විහාරේ ක්‍රඩා පිටිය තුල දාබර ක්‍රාලොඩි හිතවතුනි පළමු තිලක්ෂපතියන් දාබර ක්‍රාලොඩි හිතවතුනි ඒ වගේ මේක පිට විකට් එකක් තවා ගත්තොත් රුපියල් 10ක මුදලක් ලබා දෙනවා. දැන් දැනුවත් කරනවා. දැන් සුදානම් වන්නේ එවර පාරෙල්ල කරනවා තිසරටේෂන්. ඔ මෙතෙක් වෙලා මහාන බලමින් සිටි පහර අන්තර්ගත කරනවා. දැන් ඩීප් මිටික දෙසි එම ලකුණු 6 සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක් ලබාගෙන සිටිනවා. පානදුර සුපර් පැෂන් කණ්ඩායම දාබර ක්‍රාලොනේ හිතවතුනි නැවත සූදානම්. ඉනිමේ නිබේදන අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නටයි සූදානම් වන්නේ. නැවත සූදානම්. සූදානම් අවසන් පන්දු වාරය යොමු කරන්නට චමිත් කැඳවා තිබෙනවා. අවසාන පන්දු වාරය දැන් ක්‍රියාත්මක කරන්නටයි සූදානම් වන්නේ. බලමු තීරණාත්මක අවසන් පන්දු වාරය තුල ධනුෂ්ක සම්පත් උත්සාහ දරාවි. විශාල පාරවල් කීපයකින් ඔවුන්ගේ ලකුණු පොළව ඉහළ නංවන්නට යතින අවසන් තරගයේ කඩළු තෘතියක් කිමි කරගත් පන්දු යවන්න පන්දු යොමු කරනවා. කඩළු රකින්න අතට සෑහෙන පාතින් පන්දු යොමු කරන ආකාරය පෙනෙන්නට තිබෙන්නේ දාබර ක්‍රාලොනේ හිතවතුනි. සාර්ථක වන්නේ නැහැ. පන්දුව නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දුවක් යොමු කරන්නට. චමි සූදානම් දකුණත් පිටිකරුවා ධනුෂ්ක සම්පත් ඔඩොගුවනේ පන්දුවක් ලෙස ටීපිස්කාලේගේ පන්දු රකින්න පැමිණ උඩ පන්දුව රැක ගන්නවා සමගින් පිට වැටෙනවා. තොන්ට ඔල්වර සන්නාද අත්පොළ සන්නාද ලබා තිබේ. තම කණ්ඩායම දන්නොන් දිරි ගන්වන ආකාරයක් දක්වලා ලැබෙනවා දාබර ක්‍රාලොනේ හිතවතුනි. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. විකට් එකක් බිඳ වැටි අවසන් පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ දැන් නවක ක්‍රීඩකයා ලෙස බලමු කවුරුන් සම්බන්ධ වේවිද. प्रकाश ප්‍රකාශන කරන මතක් කර යුතුයි සෑහෙන මහන්සියක් දරමින් අද දිනේදී මේ අවසන් වාටර් සුස්කම් ලැබීම සඳහා සෑහෙන කටයුත්තක් කරා පාකියන් මම විශේෂයෙන් චමින් ගැන කතා කර යුතුයි. ඊ අවසන් වාටර් සුස්කම් ලබන්නට විකට් ලබා තමයි මේ අවසන් වාටර් සුස්කම් ලැබිය පුත්තන් දිස්ත්‍රික්කෙම අද දිනේ පාකියන් ඔබටයි මේ ඇරුම ඔබ රසබර විශ්වවිද්‍යාලයේ ගෙනියන්න මේ අවසන් ක්‍රිකට් තරඟාවලිය සූදානම්. පන්දුවක් යොමු කරන්නට නවක ක්‍රීඩකයා අකිල චෛලාත් දැන් ක්‍රීඩා පිටට දැස් සම්බන්ධ වුණේ පන්දුවට මුණ දීම සඳහා වර පහර එල්ල කරනවා චෛලාත් ඩීපිස්කාලේ අතරේ පන්දුව පාස්වෙම ලකුණකින් සැහැයීමකට පත් වෙනවා. දෙවන ලකුණ තිස්සරු ඩේෂාන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ලකුණකින් සැහැයීමකට පත් වෙන ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි. තම් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරග මාලාව මේ ක්‍රීඩා පිටියේ සිට නරඹන විට සජීවීකරණය තුළේ 1600කට ආසන්න පිරිසක් තරග මාලාව නරඹන දසුන් අපට දක්ව ලැබෙනවා. නැවත සූදානම් මේවර පිළික් පාරෙල්ල කරනවා පාර්ශ්වයම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්න එක් ලකුණයි. බලමු දෙවන ලකුණ ලබා ගන්නට ඉඩ කඩ නැහැ. දැවියාම සාර්ථකව සිදු වෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. මේ වන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි. නියමිත පන්දු වහර 3 නිමහව දකින්න විට ලකුණු 17ක් අවශ්‍යයි. මේ තරගේ ජය ගන්නට නම් පිළිතුරු සොයන කණ්ඩායම ලෙස ப்ளூ ஈக்கள் කණ්ඩායම තරගේ ජය ගන්නට 2025 හලාවත
டைட்டன்ஸ் சாம்பியன் டிராபி கிரிக்கெட் போட்டியில் இறுதி போட்டி நடைபெற்றுக் கொண்டுள்ளன. ப்ளூ ஈக்கள் அணிகளுக்கும் பானதுர சூப்பர் ஃபேஷன் அணிகளுக்குமான போட்டி. முதலில் துடுப்படுத்தும் ஆடும் அணியாக பானதுர சூப்பர் ஃபேஷன் அணி 3 பந்தோவர் நிறைவு செய்யும் பொழுது 16 ஓட்டங்களை பெற்றுக் கொண்டுள்ளன. அதற்கு துடுப்படுத்தும் ஆடும் அணியாக ப்ளூ ஈக்கள் அணி 12 பந்தயங்களுக்கு மோங்கெடுத்து மாத்திரமே 17 ஓட்டங்களை பெற வேண்டும். இந்த போட்டியில் வெற்றி பெற வேண்டாம். பொறுத்திருந்த பாப்பா சூப்பர் பேஷன் அணி சாம்பியனாக உள்ளதா? ப்ளூ ஈக்கள் அணி வெற்றி பெறுமா? இறுதி போட்டி நடைபெற்றுக் கொண்டுள்ளன. 2 அணிகளுக்கும் மிக 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 முக்கியமான ஒரு போட்டி நடைபெற்றுக் கொண்டுள்ளன. විශේෂයෙන්ම පානදුර කණ්ඩායම මේ හලාත කණ්ඩායමට කතා කරනවා නම් මේ ප්‍රකාශයන්ගේ නායක යටතේ මා කතා කර යුතුයි. ඊයේ දිනේ බුද්ධාන් දේශකයම මේ අවසන වටේට සුස්කම් ලැබෙන සම චම්මිගෙන මා කතා කර යුතුයි. ටිකට් ටිකක් තබමින් අවසන වටේට සුස්කම් ලැබුවා. ඒ ප්‍රකාශයන් ගැන මා කතා කර යුතුයි. මාස්ටර් ප්ලෑන් කියන අනුව කටයුතු කරන පිටිකරුවේ මේ ප්‍රකාශයන් තමයි මේ ආරම්භක පිටිකරුවා වශයෙන් කටයුතු කරන මේ පැමිණෙන පිටිකරුවා. ඒ වගේම මා කතා කර යුතුයි ලංකාවේ අංක 1 මේ සුපර් පැෂන් කණ්ඩායම අතර ක්‍රීඩා ලෝණේ ආසන්නයේ තරගයේ පැවැත්වෙන්නේ. තරගයේ ජයග්‍රහණය සඳහා පාකියන් ලකුණු 17ක් අවශ්‍ය වෙනවා වෙන පුළුවන්. ඒ වගේම අපි කතා කරුවා වයඹ ප්‍රදේශයේ පුත්‍රන් දිස්ත්‍රික්කයේ හලාවතට කුසලානේ හිමි වේද මේ ටයිටන් කුසලානය. එම නොවුනා පානදුර සුපර් පැෂන්ස් කණ්ඩායමට හිමි වේද? කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාව කියන ආවිනිශ්ක ක්‍රීඩාව පාඩ පරිවර්තන වී හමාරයි මේ වෙද්දී සුසුසු ගලේ තරග ඔබට ආය මයික්‍රොෆෝනේ ගොඩ ස්තුතියි. දැන් අවසන් මාතරගේ අවසන් නෝරාවේ අවසාන හර්දය ආරම්භ වී තිබෙන්නේ. වර හොඳ පන්දුවකින් අල්ෆාන් පන්දුවාරය ක්‍රියාත්මක කරනවා. මේ මිදියාල එක්ස්ප්‍රස් ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන්නේ. පිළිතුරු සොයන කණ්ඩායම ලෙස බ්ලූ ඊගල්ස් කණ්ඩායමේ ප්‍රකාශ් ඉනිම ආරම්භ කරා. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දාමර ක්‍රීඩාවලදී හිතමතනේ ප්‍රකාශ්. පන්දු පිළිගන්නට සූදානම් වන්නේ. වර පාරක් එල්ල කරනවා. පන්දුව ඇති යනවා. ෂොට් එක්ස්ට්‍රා කාවා 4 පාස්සේ මලක්කුණකින් පැතිමාරුව. එම ලක්කුණ සමගින් සිය ලක්කුණ ලබා ගැනීම ආරම්භ කරන ආකාරයක් දක්වලා වෙනවා. එක් ලක්කුණකින් පිළිතුරු සොයන කණ්ඩායම ලෙස බ්ලූ ඊගල් කණ්ඩායම පන්දුවට මුහුණ දෙන ආකාරයක්. ඒ 1,50,000ක වාණිජ්‍යමය වෙනස. ඒ වටිනාකම තත්තාඩවුන්ගේ අපරාජිත ආධිපත්‍ය ආරක්ෂා කළද තරගයක් දැන් පැවැත්වෙමින් තිබෙන්නේ. ඒවර පාරක් එල්ල කරනවා. පන්දුව ඇති යනවා. මිඩෝන් අතරින් පස්සේම ලකුණක්. ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2 දක්වා දැන් ඉහළට දක්වනවා. ඒ 2026 අලාවත ටයිටන්ස් අභියෝගත කුසලාන ක්‍රිකට් තරග මාලාවේ අවසාන හෝරාවේ අවසන් මා තරගය අප ඔබ සමගී අත්වල් බැඳගෙන සිටින්නේ. දාමර ක්‍රීඩාවලදී හිතවතුනි නැවත සූදානම්. මෙවර පහර එල්ල කරනවා. පෙරලා පන්දුව රැක ගන්නවා අල්පාන් විසින්. ලකුණක් ලබා ගන්නට ඊට කඩන පන්දුවාරයේ නිමහයි ලකුණු 2යි. දැන් පන්දු 8ක් තුල ලකුණු 15ක් අවශ්‍යයි. මේ තරගයේ ජය ගන්නට නම් පිළිතුරු සොයන ලද කණ්ඩායම ලෙස බ්ලූ ඊගල් කණ්ඩායමට තරගයේ ජය ගන්නට පළමු ක්‍රිකට් බෝම අවිනිශ්චිතයි. දාමර ක්‍රීඩාවලදී හිතවතුනි වාකේ මේක පිට හයේ පහරවල් දෙකක් එල්ල කළාද කඩක්යාට රුපියල් 10ක මුදල පිරිනමන වග සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් අපට නිෂෝක් අපට දැනුවත් කරනවා. මේ කඩක්යන්න දිරිගැන්වීමත් වැදගත් කාරණයක් යා මා විශ්වාස කරනවා. දැන් සූදානම් පන්දියම කරන්නට පිචේ රත්නම් සංචු කාන් අද දිනේ පුරාවටම දෙවන පන්දුවාරයේ පහර දුරේ කාර්යභාරය බලමු කොමකින් කොමක් සිදු වේවිද. දකුණත් පිටිකරුවා සූදානම්. එවාගේ කඩළු දෙකක් තබා ගත්තා. රුපියල් 16 මුදලක් ලබා දෙන වග දැනුවත් කරනවා. දෙපාර්ශ්වයටම මේ අභියෝගය ලබා දෙනවා. අපිට පරේ මේ පන්දුව කඩළු රකින්න අතට ලකුණක් ලබා ගන්නට ඊට කඩන සඳුන් බලමු. සඳුන්ට ඊට කඩ ලැබේවිද? පෙරලිකාර ඉනිමත් යත් කරමි.
තම කණ්ඩායමට තම පුරවරයා ආධිපත්‍ය පළාතේ ආධිපත්‍ය දිස්ත්‍රික්ක ආධිපත්‍ය උන්ට රඳවන්නට මේ ක්‍රීඩා පිටිය තුල දැන් නැවත සුදානම් පාන්දිය යොමු කරන්නට දකුණ තේ පිට අසුරුවන ක්‍රීඩකයා සඳෝන් විජේරත්න සංජු ખાન ඔබේ පුත්තලම් දිස්ත්‍රික්කේ නියෝජනය කළද ක්‍රීඩකයා එවර සාර්ථක පන්දුවක් යොමු කරනවා විමසනවා වයිට් පන්දුවක් කියා නමුත් හානියක් නෑ ලකුණක් ලබා ගන්නට අවකාශයක් නෑ ඉතාමත් හොඳින් පන්දුවාරයේ දැන් ක්‍රියාත්මක කරන ආකාරයක් දක්නට ලැබෙනවා දහබර ක්‍රීඩාලෝනි හිතවතුනි නැවත සුදානම් අප මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ සත්‍යන්තයේ බොහොම දුෂ්කර ගමන් මඟක නියලී අවසාන දිනය පුත්තලමේදී ගත කරන්නට ලැබුණා දහබර ක්‍රීඩාලෝනි හිතවතුනි විජේරත්නම් සංජු ખાન සුදානම් අනේවර පාරෙල්ල කරනවා පන්දුව ටීම් කාටියාලි ලකුණු 6යි දැන් තරගය අතිශයින්ම තීරණ සාතේ පිළටම විවෘත වෙන තරගයක් බවට පරිවර්තනය වෙනවා දහබර ක්‍රීඩාලෝනි හිතවතුනි මා මේ සතිය විස්තර විචාරයේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සිකුරාදා දිනේ ඌව පළාත ඉනර්තර බස්නාහිර පළාත අද වයඹ පළාත පළාත් අතරක එතරම්ම ක්‍රිකට් කාර්යබහුල වී තිබෙනවා මේ සහල්ලු පන්දු ක්‍රිකට් දාබර ක්‍රීඩාලෝනි හිතවතුනි තීරණාත්මක අවසන් දිනය මන්ද බබ වේසකර මන්ද පොරොන්දුවක් දුන්නාම පොරොන්දු ඉටි කර ගැනීම තමයි වැදගත් මුදල් උපයනවට වඩා පොරොන්දුවක් දුන්නාම ඒ පොරොන්දු ඉටු කර ගැනීම වැදගත් යාම හැමදාමත් විශ්වාස කරන කාරණයක් දැන් සුදානම් පන්දු යොමු කරන්නට ප්‍රධාන විනිශ්චයකාරතුමාන් පසු කරමින් යොමු කළද පන්දුව ඉතාමත් හොඳ පන්දුව බලමු ඉක්මන් ලකුණ සම්පූර්ණ කර ගන්නවා බලමු මේ නොතිබුණු ලකුණ ලබා ගැනීම කොතරම් දුරට ඒ පීඩනයක් බවට පරිවර්තනය වේවිද කියා සුපර් ෆැෂන් කණ්ඩායමට පන්දු 4යි ලකුණු 8යි දයාබර ක්‍රීඩාලෝනි හිතවතුනි බලමු දැන් තීරණාත්මක පන්දු 4ක් දැන් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ අතිවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් දැන් ක්‍රීඩා පිටියේ සජීවීව තරගමාලාව නරඹමින් ශ්‍රවණය කරමින් සිටිනවා දයාබර ක්‍රීඩාලෝනි හිතවතුනි පන්දු 4යි ලකුණු 8යි අතිශයින්ම තරගයේ තීරණාත්මක බලමු මේ කෘත්‍රිම ලී වලින් සකසන අද දාන්ත රත්පෙළ පාළියකින් මේ ක්‍රීඩා පිට රැගෙන කුසලානය සැබෑ අයිතිකරුවන් මේ පන්දු 4 තුලින් තීරණය වේවි කියා මා විශ්වාස කරනවා දයාබර ක්‍රීඩාලෝනි හිතවතුනි දැන් පන්දුවට මුහුණ දීම සඳහා සූදානම් වන්නේ දකුණත් පිතිකරුවා සඳුන් සූදානම් වන්නේ පන්දු පිළිගන්නට සඳුන් සමගින් ප්‍රකාශ් කඩුල්ලේ රැඳී සිටින ශරත් මදුෂ්කන්ත දිනේ පුරාවටම අවසන් පන්දුවේ රාජකාරී තාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරන ලද ක්‍රීඩකයා දැන් සූදානම් වන්නේ මේ සටන් කාමයේ ක්‍රීඩකයා ඉවර පහර එල්ල කරනවා පන්දුව ඈත යනවා වයිට් මිඩොන් දෙසින් පාස්සෙම ලකුණකින් සහිමකට පත් වෙනවා දැන් පන්දු 3යි ලකුණු 7ක් අවශ්‍යයි මේ පන්දු 3න් එක් පන්දුවක් රුපියල් 50,000ක වාණිජමය වටිනාකම දයාබර ක්‍රීඩාලෝනි හිතවතුනි මේ 1,50,000ක වාණිජමය වටිනාකම වෙනස මේ ශූරයන් මේ අපරාජිත ආධිපත්‍ය මේ සියල්ල ආරක්ෂා කරන ලද තරගයයි ඔබ මෙලෙස නරඹන්නේ ශ්‍රවණය කරන්නේ 2026 අලාවත ටයිටන්ස් අභියෝගතා කුසලාන තරගමාලාවේ වර පන්දු ඔෆ් ස්ටම්පේ වදිනවා මීටියත තරගයේ තුල අතප දුටුවා සරත් මදුෂ්ක ඔෆ් ස්ටම්පේ දවට්ටමින් විකට්ටුවක් තවා ගන්නට සමත්කම් දක්වනවා පන්දු 2යි ලකුණු 7ක් දැන් අවශ්‍යව තිබෙනවා දයාබර ක්‍රීඩාලෝනි හිතවතුනි පන්දු 2ක් තුල ලකුණු 7ක් මේ අවසාන මහා තරගය මේ සතිය සුපර් ෆැෂන් ක්‍රීඩකයන් ආරම්භ කළේ පසුගිය සිකුරාදා දිනේ ඓතිහාසික කතරගම රංජිත් මන්දුම බණ්ඩාර ක්‍රීඩා පිටියේ නිපුන් දුලාන අභියෝගතා කුසලාන 1,00,000 තරගමාලාවේ ශූරතාවය ඉනර්තර ඊයේ දිනේ විවේකී සුවේ ගත කරමින් තමයි අද මේ තරගමාලාවට සම්බන්ධ වුණේ දයාබර ක්‍රීඩාලෝනි හිතවතුනි දැන් තීරණාත්මක පන්දුව යොමු කරන්නට සූදානම් වන්නේ පළමු මේ තරගමාලාවේ තාමත් දෝලණය වෙන තරගයක් බවට පරිවර්තනය වෙනවා දැන් සූදානම් පන්දු යොමු කරන්නට සරත් මදුෂ්ක දකුණත් පිතිකරුවා ඉදිරියේ එවරත් හොඳ පන්දුවක් යොමු කරනවා බලමු දුවතී දැවියහම සාර්ථක සිදුවේවිද විනිශ්චයකාරතුමා නියඬයි ලකුණකින් සැහිමකට පත් වෙනවා එක් පන්දුවක් තුල දැන් ලකුණු 6ක් අවශ්‍යයි දැන් 1,50,000ක පන්දුවක් මුදවා හරින්නට සූදානම් වන්නේ කවදාත් පානදොර සුපර් ෆැෂන් පන්දු බලහනිය
බලවත් මේ අඩු ලකුණු ආරක්ෂා කරන්නට දාබර ක්‍රාලෝලී හිතවතුනි. දැන් සූදානම් වන්නේ සූදානම් පන්දු යොමු කරන්නට. මේ තීරණාත්මක පන්දු යොමු කරන්නටයි දැන් සූදානම් වන්නේ. මේ 1,50,000ක පන්දුවක් සහ පාරක් අන්තර්ගත විය යුතුයි. මේ තරග මාලාවේ ශූරයන් ලෙසින් අභිෂේක ලබන්නට. දැන් සූදානම් තමන්ගේ සීමාවෙ සිට පන්දු යොමු කරන්නට. මේ දකුණ තින් ඉතාසුරුවන ක්‍රඩකයා ඉදිරියේ පන්දුවයි ලකුණු 6යි බලම තීරණාත්මක පන්දුව යොමු කරනවා කඩොළු රකින්න ධනුෂ්ක සම්පත් අතර මේ දැන් ශූරයන් ලෙසින් අභිෂේක ලබනවා පානදුර සුපර් පැෂන් ක්‍රඩකයන්